සුබ දවසක් සියලු දෙනාටම. මගේ නම ගීසර දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 13 වෙනි වීඩියෝ එක මේක. මේකදී අපි කතා කරන්නේ අපේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. අපි බලමු කෝඩ් එක. මේ තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් කියන අපේ ෆයිල් එක ඩිසයින් එක කරගත්ත ෆයිල් එක. මෙතනදී මම මේ පාර්ට් එක කලින් එක්ස්ප්ලেইন කරා. මෙතනදී මම මෙතන එක්ස්ප්ලেইন කරන්න. මෙතන කැටගරිස් ටික ෆෙච් කරගෙන තියෙනවා ඩේටාබේස් එකකින්. කැටගරි සිලෙක්ට් කියලා අපි මේ අපේ වේරියබල් එක හදලා ඒකට අපි සිලෙක්ට් කෝරේකින් අපේ ඩේටා ටික අරගෙන තියෙනවා. මෙතන ඊට පස්සේ මම කැටගරයිස් කියලා ඇරේ එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන if block එකක් දාලා කැටගරි රිසල්ට් එක සහ කැටගරි රිසල්ට් එකේ නම් කවුන්ට් එක 0 වලට වඩා වැඩි නම් while loop එකකින් අපි කැටගරි එකට අදාළ ඩේටා ටික fetch as function එකෙන් අරගෙන කැටගරිස් කියන ඇරේ එකට assign කරගෙන තියෙනවා. මෙතනින් success message සහ error message කියලා පාර්ට් එකක් හදාගෙන තියෙනවා. මෙතනදී success එක get method එකෙන් එනවා. success කියලා නැත්තම් නවත්තලා තියෙනවා. මෙතනදිත් error කියන message එක get method එකෙන් එනවා නම් ඒක create කරගන්න දෙන්නේ නැත්තම් නවත්තලා තියෙනවා. මේක අපේ මෙතන success error messages view කරගන්න හදාගෙන ඉන්නේ. ඊට පස්සේ මම මෙතනදී අපේ category ටික load කරගෙන තියෙනවා. for each එකක් දාලා categories as a category කියලා එතෙන් හදාගෙන තියෙනවා. ඊට අපි ඔප්ෂන් එකේ වැලියු එක විදිහට කැටගරි එකේ ID එකත් data එක විදිහට කැටගරි එකේ name එකත් set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී JavaScript එකක් හදාගෙන තියෙනවා. අපේ image upload area එක product image එක image preview කියන මේ data ටික හදාගෙන අපි ඒවා constant වලට assign කරගෙන තියෙනවා. මෙතනදී upload area එක click කරාම file input කියන part එකේ කොටස තමයි මේ තියෙන්නේ. මෙතන file input එක change වෙන කොටස. මෙතනදිත් image list එකක් දාගෙන තමයි අපි මේ file part මේක කරගෙන තියෙන්නේ. මෙතනදී අපේ drag and drop event එක හදාගෙන තියෙනවා. image එක drag කරලා input කරගන්න පුළුවන් විදිහට තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. මේකත් event list එකකින් තමයි function වෙන්නේ. මෙතනදිත් ඒ part එකටම දාලා තියෙන්නේ drag leave එක කොටස. මෙතන drag go එක. මෙතන තියෙන්නේ drop එක. කලින් පාර්ට් එකටම අදාළ කොටසක්. මෙතන කන්සෙප්ට් හදාගෙන තියෙනවා. add event list එකකින් අපේ event list එක තියෙනවා. data transfer වෙන මේ පාර්ට් එක තමයි මෙතන තියෙන්නේ. මෙතනදී handle file select කියලා function එකක් හදාගෙන තියෙනවා. මේක ඇතුළේදී file type එක validate කරගෙන තියෙනවා. ඒකෙන් අපේ image එකක් මත upload කරන්න කියන කොටස තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. ඒක validate කරගන්න image එක එනවා. valid image file කියන message එක එක්ක වෙන විදිහට හදාගෙන තියෙනවා. show වෙන විදිහට. ඊට පස්සේ මෙතනදී අපේ image එකේ file size එක MB 5ක්ද කියලා check කරගෙන තියෙනවා. MB 5ට වඩා වැඩි නම් මේ message එක return වෙනවා මෙතනදී. ඊට පස්සේ මෙතනදී preview එක create කරගන්න part එක හදාගෙන තියෙනවා. මේක මම අපේ profile එක explain කරා මෙතනදී rough කරගන්න. මෙතනදී file read එකක් දාගෙන මේ file read එකෙන් අපේ image එක SRC එකට send වෙන part එක තමයි මෙතන වෙන්නේ. මෙතනදී image එක review වෙන button එකට දාලා කොටස තියෙනවා. මෙතනදී class list remove කියන එක අයින් කරගෙන අපේ review image එකේ SRC එක නම කරගෙන තියෙන part එක තමයි සාර්ථකව තියෙන්නේ. ඊට පස්සේ අපේ form submission එක තියෙනවා. මෙතනදී product form එක ඉතින් අපේ form එකේ submit button එක click කරපුවම asynchronous විදිහට තමයි අපේ data ටික send වෙන්නේ. product title එක, description එක, category, price, level, status කියන අපේ file එකත් එක්ක තියෙන එක constant එකට දාලා මේ data id එකට දාලා data ටික constant වල assign කරගෙන තියෙනවා. ඒ constant ටික තමයි අපි send කරන්නේ. මෙතනදී validation part එක කරගෙන තියෙනවා. product title එක empty ද කියලා බලාගෙන තියෙනවා. empty නම් මේ message එක show වෙනවා. product title එකේ length එක, description එක null ද, description එකේ length එක, category එක 0 ද, price null සහ price එක 0 වලට වඩා අඩුයිද, level එක 0 ද, status එක 0 ද කියන මේ අපේ part ටික මෙතන check කරගෙන මේ messages ටික show කරගෙන තියෙනවා. මෙතනදී image එක select කරන්න නැත්නම් මේ message එක show වෙනවා. ඊට පස්සේ අපි මෙතන else එකේදී තියෙනවා this is form data part එක අපේ data ටික form data එකට set කරගන්න ටික. මෙතනදී form data එකට append කරගෙන තියෙනවා product title කියන name එකෙන් product title කියන constant එක. මේ විදිහට අපි status එක, level, price, category, description කියන අපේ data ටික append කරගෙන තියෙනවා form එකට. form data එකට. මෙතනදී අපේ image එකත් append කරගෙන තියෙනවා.
ඊට පස්සේ try catch එකක් දාලා response එකක් දාලා fetch කරගෙන තිනවා process කියන folder එකේ තියෙන product registration.php කියන file එකට post method එකෙන් අපි form data ටික send කරගෙන තිනවා. මෙතනදී result එක මේ විදිහට කරගෙන තිනවා. ඊට පස්සේ අපි result එක success නම් location එක product registration success කියන මේකත් එක්ක send වෙන විදිහට හදාගෙන තිනවා. මෙතනදී මේ part එක අපි උඩින් හදාගත්ත success message එකට echo වෙනවා, show වෙනවා. එහෙම නැත්නම් මේක සක්සස් නොවෙනම් අපිට බෑක් එන්ඩ් එකෙන් එන එරර් එක මෙතනදී show වෙනවා. ඊට පස්සේ මෙතන catch එකක් දාගෙන තිනවා. මෙතන show error කියන එකෙන් අපේ මේ error එක show වෙනවා. මෙතන console එකට අපි error කියන එකත් එක්ක අපේ error එක check කරගෙන තිනවා. ඊට පස්සේ මෙතනදී show error message කියන part එක හදාගෙන මෙතනදී වෙන්නේ අපි උඩින් හදාගත්ත div එකට අපි messages ටික show error message ටික show වෙන එක. මෙතනදී success message එක show වෙන part එක තියෙනවා. මේකදී සරල text content එක HTML ටික class name වෙනස් වෙන ටික class list remove වෙන part එක තමයි මෙතන සරල වෙන්නේ. මෙතනදී හදාගන්න තියෙනවා message reset වෙන එක. මේකෙත් තියෙන සරලව set time out function එකකින් අපර පහක් වගේ ඇතුළත අපේ එන back end එකකින් එන error messages success messages remove වෙන එක. මෙතනදී alert box එක reset වෙන part එකක් වෙනවා. මේකෙත් තියෙන සරල උඩම මේ function එකේ එන ටිකම තත්පර පහක් ඇතුළත අපි මේකේ දින අර messages පෙන්නන එක remove වෙන එක. දැන් අපි බලමු product register process file එක. මේ තියෙන අපේ process file එක. මෙතනදී ඉස්සරම session එක start කරගෙන ඉඳලා check කරගෙන තියෙනවා. ඊට පස්සේ header content type එක විදිහට හදාගෙන තියෙනවා. db එක verify කරගෙන තියෙනවා. මෙතනත් log වෙලාද සහ session එක log වෙලාද කියන part එක sorry බලලා තියෙනවා. මෙතනදී unauthorized access වෙනවා log වෙලා නැත්නම් හරියට. ඊට පස්සේ exit වෙනවා. ඊට පස්සේ මෙතනදී user role එක අපි අරගෙන තියෙනවා. user role එක සහ user role එක seller නෙවෙයි නම් only sellers can register product කියන message එක echo වෙනවා. මේකෙදි තින්නේ අපේ security part එක seller කෙනෙක් විතර product add කරගන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ මෙතනදී user ID එක අරගෙන තියෙනවා session එකේ. මෙතනදී අපේ post method එකෙන් එන data ටික variables වලට set කරගෙන තියෙනවා. product title එක, description එක, category ටික, category ID එක, price එක, level එක සහ status කියන data එක. මෙතනදිත් අපි validation කරගෙන තියෙනවා product title එක empty ද කියලා check කරගෙන තියෙනවා. product title එකේ length එක, description එක සහ description length එක, category ID එක කියන මේ part ටික අපි check කරගෙන තියෙනවා. ඒවා හරියට නැත්නම් මේ messages echo වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී use part එකේදී තියෙනවා අපේ category ටික database එකේ තියෙනවද කියලා check කරගෙන තියෙනවා. මෙතනදී search query එකක් දාලා තමයි අපි මේ ටික කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී valid levels ටික මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි valid status ටික මේ විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන if block එකක් දාලා category check එකට අදාළ value එක සහ ඒකේ number of count එක අරගෙන දිනා ඒවා වැරදි නම් invalid category select කියන එකට echo වෙනවා. ඊට පස්සේ price එක 0 ද කියලා check කරගෙන දිනවා. එහෙමනම් මේ message එක echo වෙනවා. ඊට පස්සේ level එක empty ද level සහ level valid කියන මේ level එකකින් කියන අපේ front end එකේ level එකයි මෙතන තියෙන valid level එකයි match නැත්නම් මේ message එක echo වෙනවා. status එක empty ද කියලා බලාගෙන තියෙනවා. front end එකේ සහ මෙතන තියෙන level status ටික match නැත්නම් මේ message එක echo වෙන විදිහට හදාගෙන තියෙනවා. ඒ විදිහට මෙතනත් validation part එක කවුන්ට් කරගෙන තියෙනවා. මෙතනදී ඒ else එක ඇතුළේදී මෙතනදී හදාගෙන දෙනවා file upload එක handle කරගෙන තියෙනවා. මෙතනදී product image එක files කියන method files කියනකින් product image එක set කරලා නැද්ද කියලා බලාගෙන තියෙනවා. සහ ඒකේ error එකක් තියෙනවා ඊට දෙයක් කරගෙන තියෙනවා. මෙතනදී error එකක් තියෙනවා නම් please upload ඒ කියන්නේ අපේ image එක හරියට set කරලා නැද්ද කියලා තමයි අන්තිම සරලව බලාගෙන ඉන්නේ. set කරලා නැත්නම් please upload the product image කියන message එක echo වෙනවා. ඊට පස්සේ මෙතනදී මම අපේ form data එකෙන් image එක මෙතන set කරගෙන තියෙනවා variable එකකට. ඊට පස්සේ image එක validate කරගෙන තියෙනවා හරි format එකකට තියෙනවද කියලා. මෙතනදී allowed image allowed names කියලා variable එකක් දාගෙන image type එක මෙතනදී array එකට set කරගෙන තියෙනවා. ඊට පස්සේ non type එක හදාගෙන තියෙනවා මෙතනදී. ඊට පස්සේ එන array එකේ min type එකයි allowed min ටික මෙතන set කරගෙන තියෙනවා. මේකදී image එක
ෆයිල් ටයිප් එක වැරදි නම් මේ මැසේජ් එක කෝ වෙනවා. ඊට පස්සේ මෙතනදී අපි ෆයිල් සයිස් එක චෙක් කරගෙන තියෙනවා JavaScript එකෙන් වගේම. ෆයිල් MB 5කට වඩා සයිස් එක වැඩි නම් මේ මැසේජ් එක කෝ වෙනවා. මෙතනදී අප්ලෝඩ් අපේ ඩිරෙක්ටරි එකට ෆයිල් එක කලින් තියනොත් කියලා ඒ අප්ලෝඩ් චෙක් කරගෙන තියෙනවා. මෙතනදී මෙන්න මේක true කරගෙන තියෙනවා. මේ part එකදී චෙක් කරගෙන තියෙන්නේ මේජ් එකට දාලා කොටස තමයි. මෙතනදී අපේ මේජ් එකට unique name එකක් generate කරගෙන තියෙනවා. file extension එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ file name එක හදාගෙන තියෙනවා. මෙතන user id එක user එතකොට time එක සහ අපි මෙතනදී random bytes 4ක hex value එකක් හදාගෙන generate කරගෙන තියෙනවා. ඒක සහ file extension එක කියන මේ part ටික එක්කම එකතු වෙලා තමයි අපේ product name එක product එකේ image file name එක හැදෙන්නේ. මෙතනදී file path එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ file URL එක හදාගෙන තියෙනවා. මේ විදිහට හදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී move upload file කියන එක හදාගෙන තියෙනවා. මේකෙන් වෙන්නේ අපේ ෆයිල් එක අප්ලෝඩ් කරලා නැත්නම් fail to upload images please try again කියන මැසේජ් එකක් කොහොමද නේද? ඊට පස්සේ අපේ product එක database එකට insert කරන part එක තමයි මෙතන තියෙන්නේ. අපි insert query එකක් දීලා තියෙනවා product කියන table එකට. seller id එක, category id, title එක, description එක, price එක, level එක, status එක සහ image URL කියන column වලට තමයි මේ data ටික යන්නේ. මෙතනදී data ටික set කරගෙන තියෙනවා. මෙතන data එකේ type එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ result එක හරියට මේක මේ part එක set වුණා නම් මෙතනදී success කියන message එක කෝ වෙනවා. මේක හරියට වුණ නැත්නම් අපේ ඒ කියන්නේ මෙතනදී error එකක් එනවා නම් upload වෙච්ච file error එක අරගෙන file path එකෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ fail to register product කියන message එක කෝ වෙනවා. ඊට පස්සේ මෙතනදී exception throw කරගෙන තියෙනවා. try catch function එකක් තියෙන්නේ. මෙතනදී upload වෙච්ච file එකේ main exception එක මෙතනදී throw කරගෙන ස්නේක් කෝ කරගෙන තියෙනවා. අපි දැන් output එක බලමු. මේ තියෙන අපේ output එක අපි මෙතනදී product එකක් insert කරගෙන බලමු. මෙතනදී දෙනවා Java development කියලා. මෙතනදී දෙනවා මෙතන කැටගරි එක දීලා තියෙනවා මේක ඩෙවලොප්මන්ට් නිසා ඩෙවලොප්මන්ට් කියන කැටගරි එක. මෙතනදී ප්‍රයිස් එක සෙට් කරගන්නවා. මෙතන level එක සෙට් කරගන්නවා. status එක active කියලා දානවා. මම මෙතන sample image එකක් මේකට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන register product කියන එකට ක්ලික් කරනවා. එතකොට අපිට බලන්න පුළුවන් success your product has been successfully registered කියලා. දැන් අපි ආයෙත් home එකට ගිහින් බලමු අපේ product එක මෙතනදී carousel එකට list වෙලා තියෙනවා Java development කියලා price එකත් එක්ක. අපි දැන් DB එක බලමු මේක DB එකට insert වෙලාද කියලා. මේ තියෙන අපේ DB එක මෙතනදී කලින් තිබ්බ part එක තියෙනවා. අපි මේක reload කරලා බලමු. අපිට බලා ගන්න පුළුවන් Java development කියලා අපේ product එක add වෙලා තියෙනවා. image එක URL එක create date කියන data ටික set වෙලා තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.